යාළුවනේ ඉතින් ඔන්න අද ලොග් එකටත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි ඇවිල්ලා ඉන්නවා හපුතලේ. ඉතින් අපි අද මුලින්ම යන්නේ ලිප්ටන් සීට් වලට. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට තේවතු ගොඩක් මැදෙන් තමයි යන්න තියෙන්නේ. පයින් යන්නත් පුළුවන් මේ කිලෝමීටර් 6ක් විතර යන්න තියෙනවා දුර. අපි උඩට යද්දි 3 wheel එකක් දාගෙන ගියා. ඔන්න අපි උඩටම ආවා. එතන හිටපු අංකල් කෙනෙක් අපිට මේ තැන ගැන විස්තරයක් කරලා දුන්නා. අවුරුදු 17ක් මෙතන පේදලි කරන්නේ. මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9යි. ඒ පළාත් 9න් පළාත් 5ක් බලන එක තමයි මෙතන විශේෂයි. ඒ පළාත් 5 කියන්නේ අර කෙලින්ම කඳුපැන මධ්‍යම පළාතේ ඒක තමයි ලංකාවම උසවනම පිටුරු තලාකල. පාලේ නූල ටවුන් එක මේක අග්ගල පාක් එක අර කනකොන පේන්නේ. අම්බේවැල උලම් පේන්නේ. මේක ඕටන් තන කිරිකල්ප සිරිපත උඩට ගියාම ලස්සනට පේනවා. අර ටවර්ස් එකේ පත නක්කස් අර පතන පොඩ්ඩ මීදමාව. දැන් මීදම නැත්තම් මෙතන ඉඳලා බැලුවම් පේනවා උඩෝල ජලාශය සබරගම් පළාතට ඉම්බිලි පිටිය සන්ද්‍රිකවව සූරියවව මතල එයාපෝට් මේ පත බලංගොඩ බම්බේ ඉන්න කුරකල පන්සල ඔක්කොම පේනවා. මේ පත උඩ පෙදෙන දකුණු පළාතට අම්බදට මූද කතරගම තිස්සමරම වෙල්ලවය ඉස්සර වැය පේන්නේ අන්දපනකල වැව වෙඩිටි කන්ද අර ඒත පේනවා වෙයිලා. ඊට වැව එතලි වැව මේ පත පන්නවල වීරවල තිස්සමරම අර ලුලුගම්බර ලයිට් හවුස් වෙනක පේනවා. උඩට ගියාම නැගෙනහිර පත පේනවා. අම්පාර සිම්බලන්ඩුව බුත්තල අරගම්බ පොත්තුවිල් මොනරාගල බලවත වෙනක පේනවා. මේ ඌව පළාතට බදුල පසර අර නමනකොළ කන්ද තමයි ලොකොට පේන්නේ. අර අතන ඉස්සර බලන්න. ඒක නමනකොළ එල්ල මයංගන වෙනක පේනවා. මෙතනට උස තියෙනවා මීටර් වලින් 1970යි අඩි 6300 තියෙනවා මුදු මට ඉඳලා උස. මේ ලිප්ටන් සර් කියන කෙනා මෙයා තමයි 1800 ලංකාවට විලා තේ අදවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවෙනි ඇඳලා දුන්න එක නෙමෙයි. තී තෝමස් ලිප්ටන් එකවත් තමයි සම්පූර්ණම අක්කර 2500 තියෙනවා ලිප්ටන් සර් එක තමයි ඉතින් මේ යනකොට ආණ්ඩුවට දෙල කියනවා. නැති වෙනකොට වයස 83. ඊට පස්සේ දුවලා තමයි 72 වෙනකම් පාලනය කරේ. දුවලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි ආණ්ඩුවට දුන්නේ. ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා. ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකම් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදු දෙලා දෙනවා. බදු කියන්නේ 99 බද්දම තියලා දෙන්නේ. දැන් මුළු ස්ටේට් එකම ලංකම් කම්පැනි තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් 5ක් බලන එක තමයි ලිප්ටන් සීට් එකම විශේෂයි. ඉස්සෙල්ලා තේ අඳුරගත එක්කෙනාවිලා ටේම්ස් ටේලර් ලෝල් කොන්දර කැන්ඩි එයාට අදා ගන්න බැරි වුණාට පස්සේ තමයි මෙයා දවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා ඕල්ඩ් ටයිම් ප්‍රසිද්ධ කරේ කරද මෙයා. ජේ තෝමස් ලිප්ටන් සීට් කියන්නේ අතන බෝඩ් එකක් ගලක් තියෙන්නේ. ගල තමයි ලිප්ටන් සර් ගත්ත සීට් එක අස්වා පිටින් ගලලා උදේ පාන්දර ගලකා වාඩි වෙලා තේ බී කියන මුළු ස්ටේට් බලනවා. ඒ වාඩි වෙච්ච ගලයි මෙයාගේ නම තමයි මෙතනට ලිප්ටන් සීට් කියලා වෙයි. මෙයා තමයි ලිප්ටන් කියලා ඕල්ඩ් එකට දැනගන්න ඕනේ කියලා තමයි මේක පිළිමදලා ගෙනලා මෙතන කියලා දෙන්නේ. Okay.
ඔන්න අපි ලිප්ටන් සීට් නම් ගිහින් ඉවරයි. දැන් අපි යන්න හදන්නේ එඩිසන් බංගලාවට. ඔන්න අපි බලමු මේ කසට ගිහින් කවුරු හරි ඉන්නවද කියලා. කවුරුත් නැහැ. හරි යාළුවනේ, එහෙනම් අද ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙ අලුත් දවසක වෙනත් ලොග් එකකින් හම්බ වෙමු. එතන හැමෝම පරිස්සමින් ඉන්න.